ජාතක කතා පොතෙහි පළමු ජාතක කතාව ඉදිරිපත් කිරීමට මේ ආරාධනය අනුරාධා දේවෘක්ෂි සහෝදරියටයි. සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ 550 ජාතක කතා පොතෙහි පළමු ජාතක කතාව වන අපන්නක ජාතක කතාව ඔබ හමුවේ තැබීමටයි. එක පිරිසක් නිවැරදි ගමන් මාර්ගය කියයි. තර්කකාරී දුර්මත දරන තවත් පිරිසක් වැරදි මාර්ගය කියයි. වැරදි අදහස දියුණුවේ මාර්ගයට බාධා වන්නේය. නිවැරදි සත්‍යවාදී මාර්ගය පුද්ගලයාගේ දියුණුවට ඉදිරි ගමනට හේතු වන්නේය. මේ කාරණය අවබෝධ කරගත් ඥානවන්ත පුද්ගලයා යම් මාර්ගයක් නිවැරදිද ඒ නිවැරදි මාර්ගය අනුගමනය කරන්නේය. මෙම ජාතක කතාවෙන් ඉදිරිපත් කරන්නේ අපන්නක ප්‍රතිපදාව නමින් හඳුන්වන පුද්ගලයාගේ අභිවෘද්ධියට හේතු වන නිවැරදි ගමන් මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ මෙම ජාතක කතාව දේශනා කළේ සවැත් නුවර චේතවනාරාමයේදී. මෙම දේශනාව කිරීමට හේතු වූයේ අනාථපිණ්ඩික මහ සිටුවරයාගේ ඉතා හිත මිත්‍රයන් වූ 500ක් පමණ වූ අන්‍යාගමික තීර්ථයන්ගේ ක්‍රියාකලාපයයි. වර්තමාන කතාව. දිනක් අනාථපිණ්ඩික සිටුවරයා 500ක් පමණ වූ අන්‍ය තීර්ථකයන් සමග බුදුරජාණන් වහන්සේ හමු වීමට ගියේය. මේ පිරිස බුදුරජාණන් වහන්සේව වැඳ පුදා තෙරුවන් සරණ ගොස් බෞද්ධයෝ වූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ ටික දවසකින් බැහැර චාරිකාවේ යෙදුණා වූ අවස්ථාවේ මේ පිරිස තීර්ථකාරාමයට ගොස් පෙර පරිදිම ජීවත් වූහ. මේ කාරණය බුදුරජාණන් වහන්සේ චේතවනාරාමයට වැඩම කළ අවස්ථාවේ අනාථපිණ්ඩික සිටුවරයා උන්වහන්සේට දැන්වූයේ. ඒ අවස්ථාවේ අන්‍ය තීර්ථකයන් නැමැතු බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ ඇත්තදැයි අසා වදාළහ. එවිට අන්‍ය තීර්ථකයෝ ඒ ඇත්ත බව පැවසූහ. අන්‍ය තීර්ථකයන් ඒසේ කී පසුව බුදුරජාණන් වහන්සේ ඔවුන් නමතා නුඹලා විසින් කරන ලද්දේ වැරදි පිළිවෙතක් අනුගමනය කිරීමයි. එය නොසුදුසුය. පෙරත් මෙසේ වැරදි මාර්ගයෙහි ගිය අය විනාශයටපත් වූහයි සඳහන් කරමින් මේ ජාතක කතාව දේශනා කළහ. අතීත කතාව. පෙර දඹදිව බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරන සමයේදී බෝධිසත්වයන් වහන්සේ වෙළඳ නායකයෙකු ඉපද දුරුමැහැර ප්‍රදේශවල වෙළඳාමේ යෙදුණහ. දිනක් එසේ ස්වකීය මිත්‍ර වෙළඳ නායකයෙකු සමග කතා කරමින් පසුව මිත්‍රයා පළමුව වෙළඳාම යන බව කීහ. ඒ අවස්ථාවෙහි පසුව වෙළඳාම යාමේ ප්‍රතිඵලය අවබෝධ කරගත් බෝසත් නායකයා එසේ වෙළඳාමේ යාමට තීරණය කරගත්තේය. පළමුව වෙළඳාමේ ගිය වෙළඳ නායකයා ජලය නොමැති මහා කාන්තාරයේ යක්ෂයන්ගේ ගොදුරු බවට පත්විය. යක්ෂයන් විසින් ඒ වෙළඳ පිරිස මලා ආහාරයට ගන්නා ලදහ. බෝසත් නායකයා පසුව වෙළඳාමේ ගියේ 500ක් ගැල්කරුවන් සමගය. කාන්තාරයට අධිගෘහිත යක්ෂයන් බෝසත් නායකයා වෙතට පැමිණ වර්ෂාව මවා පෙන්වා කරත්වලගෙන ගිය වතුර ඉවත් කිරීමට කීවත් ඒ අමනුෂ්‍යයන්ගේ මවාපෑමක් බව සිතූ නායකයා ඔවුන්ගේ බස් නොසා ඉදිරියටම ගියේය. පළමු ගිය වෙළඳ නායකයාට අත් වූ ඉරණම දැක තම පිරිසට උපසිරති ආරක්ෂා කර ගනිමින් කාන්තාරයෙන් එහාටට ගොස් නිරුපද්‍රිතව ආපසු තම ගම් පියසට පැමිණියහ. එදා අනුවන නායකයා මෙදා දේවදත්ත හිමිය. ඔහුගේ පිරිස දේවදත්ත පිරිස වේ.
එදා නුවණැතිගල් නායකයා මෙදා සම්මා සම්බුදුරජාණන් වහන්සේය. එදා නුවණැතිගල් නායකයාගේ පිරිස මෙදා බුදු පිරිසය. මෙසේ අතීත කතාව ගෙනහැර දැක්වූ බුදුරජාණන් වහන්සේ එසේ කටයුතු නොකොට හරි මාර්ගයේ යෙදීමට තීර්ථකයන්ට ධර්මයේ දේශනා කළහ. දේශනාව අවසානයේ සියලුම තීර්ථකයෝ සෝවාන් මාර්ගය හා ඵලය ලබා ගත්හ. උපදේශය අනුන්ගේ කීම් මනුව කටයුතු කිරීම විනාශය ළඟා කර ගැනීමකි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.